උපදින මිනිසුන් කිසිදා කිසිතක පරාජය නොය මහා සම්මත මනු පරපුරට ජය. සබහා දහම ආශිර්වාදයක්ම වේවා. ඊට පෙර මම කියලා තියෙනවා මෙන්න මේ රටේ අපේ ගෞරවනීය සංඝයා වහන්සේලා මේ ගාඩ් බාඩ් දාන් ස්කොට් දාගෙන රටේ සල්ලිනේ මේවා. මේ අහිංසක මිනිස්සු මේ මමත් උපයන මුදලින් අපි කිරිපැට්ටියක් ගත්තත් අපේ දරුවෙක්ට කිරිපැට්ටියක් අරන් දුන්නත් ඒකෙන් ගහන බදු මුදලෙන් මේ ඔක්කොම කරන්නේ. ඒතකොට මේ වර්තමාන ජනාධිපතිතුමාගෙන් අහනවා ඔබතුමාට මේව පේන්නේ නැද්ද? මොකද දැන් හාමුදුරන්ට මොකටද ස්කොට් මම ඊට පෙරක් කිව්වා. ඒකට මට නොයෙක් හාමුදුරු කතා බහ කරාට ඉතින් මම මේ කියන දේ වැරද්දක් තියෙනවා අපිට පහදලා දෙන්න. මහානායක හාමුදුරුවන් ඉඳලා බොහෝ ප්‍රභු හාමුදුරුවරු ඉන්නවා මේ රටේ. ඉතින් එයාට ස්කොට් බිස්කොට් දාලා තුවක්කුව මොරව ගත්ත පිරිසක් ඉන්නවා. ඉතින් බුදු සාසනේ හාමුදුරුවනේ කාර්සා කරන්නේ මොකටද කියලා අහනවා මේ තුවක්කුව මොරගෙන ඉන්නේ. එතකොට අනික මුතු මැණික් තියනවද මේගොල්ලන්ගේ මැණික් ගල් අල්ලලා තියනවද මේව කවුරු ගලවගෙන යයි සේප් වල සල්ලි ටික අරගෙන යයි මේ සත්මහල් මාලිගා ටික අරගෙන යයි කියලා බයටද එක්කෙනේ මට කෝල් කරලා කිව්වා මොනවාද දන්නේ ආමුදුරුවන්ට වෙඩි තියන් හිටන් ආවයි කියලා අතීතේ යුද්ධ තියෙන කාලේ. ඉතින් අද යුද්ධයක් නැහැනේ. අද යුද්ධයක් නැහැනේ මේ රටේ. යුද්ධයක් නැති රටේ ආමුදුරුවන් කවුරුත් මේ අපි යන්නේ නැහැනේ පිස්තෝල කඩු උස්සගෙන. මේ රටේ 80% බෞද්ධයෝ නම් ඉන්නේ මනුස්සයටත් මම කියනවා මේ රටේ බෞද්ධයි කියලා කොහොමද ලැජ්ජ නැතුව කියන්නේ අපි. අපිට ලැජ්ජ කරලා තියෙනවා. දැන් මේ බෞද්ධ රටක සාමාන්‍යයෙන් මේ වික්ෂුන් වහන්සේලාට ගාඩ් බාඩ් දාන්න ඕනේ අපි නියම බෞද්ධයෝ න ะ. අපි අබෞද්ධයෝ න ะ. තමයි ගාඩ් බාඩ් දාන්න ඕන. දැන් අපි හිතමු මැද පෙරදිග රටක නම් ඕන ගාඩ් බාඩ් දැම්මට කමන්නේ. ඒතර සමස්තයම ඉන්නේ 99% මුස්ලිම් මිනිස්සුනේ. 98ක් 99ක් 95ක්. ඒතර ඒ රටක එහෙම දැම්ම එක අපේ ඒකට ටිකක් හරි සාධාරණයි. මිනිස්සු ගහයි මරයි කියලා හරි හිතලා එහෙම මේ මිනිස්සු එහෙම කරලා නැහැ අද වෙනකන්. ඉතින් එතකොට ඒ කියන්නේ නේ මේ කියන්නේ ಜಾති ભેදයක් අදින්න ආගම් ભેදයක් අදින්න නේ මේ කියන්නේ මේ රටේ 80%යි කියලා අපි ලැජ්ජ නැතුව අපි කොහොමද කියන්නේ? ඉතින් බලනකොට බෞද්ධ අපිට ලැජ්ජ කරලානේ ලෝකයක් ඉස්සරහ. ගාඩ් බාඩ් දාගෙන දැන් අන්‍යාගමික මිනිස්සෙක් ඇහුවොත් ඉතින් ඕගොල්ලෝ බෞද්ධ රටක් න ะ. මේ බෞද්ධ රටේ බෞද්ධ හාමුදුරන්ට ගාඩ්ඩයක් දාගෙන ඉන්න ඕගොල්ලෝගේ බෞද්ධකම නැති හින්දානේ කියලා ඇහුවොත් මොකද කරන්නේ? ඒකයි කියන්නේ. අපි බෞද්ධ නම් ඇත්තම කියනවනම් මේ ගාඩ් බාඩ් ඕනේ නැහැ. ඇත්ත කතාව. මේ මාර ප්‍රශ්නයක් නේ මේක. ඒතර මම අහනවා මේ निराගමික කරලා තියෙන අපිද එතකොට. මෙන්න මේව අහන්න ඕනේ. ඒක මම වීඩියෝ එකක් දැම්ම ඊට පස්සේ මෙන්න මේ අපේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ සහ මෙන්න මේ දළදා වහන්සේට වැඳ පුදා ගන්න මේ අවස්ථාවට අම්මලව කප්පාදු කරලා තියෙනවා. මේ අම්ම කෙනෙක් තමයි මෙන්න මේ ශාසනය රැකලා තියෙන්නේ. ශාසනයේ දන් කටේ ඉඳලා මේ ශාසනයේ හැම දෙයක්ම අඩුපාඩු සකසලා මිනිස්සෙක් ඉපදීමේ තැන ඉඳන් ඒ මිනිස්සයා කවුරු කෙසේ කෙනෙක් වුණත් ඒ මිනිස්සයාට උපද්දන දාණය දීලා උපාදන ශක්තිය දීලා ඒ මිනිස්සයා මේ ලෝකෙට ජනිත කරවලා ඒ හැමදේම කරලා ඊට පස්සේ අපි කියමු කෙනෙක් මහණුණායි මහණුණාට පස්සේ ගෙදර දාහනේ පාව උයන්නේ අම්මගේ අත් දෙකෙන් රසබුදුන් රසාහාර විදියට වසවිසයකට දාන දෙක ආදරේ කරුණාවත් එකතු කරලා ඒතර ඒ අම්මා පොඩි සුමක් කරමයක් නෙමෙයි මේ කරන්නේ මේ ලෝකෙ වෙනුවෙන් මේ ලෝකෙ බෝලේ පැවැත්ම වෙනුවෙන් ඒතර ඒ අම්මා කියන්නේ ඇත්තටම කියනවා මට ඔබලා දෙවිවරුන්ට වඳිනවා නම් මට අම්මා දෙවි කෙනෙක් හා සමානයි. මම දන්නේ නැහැ ඔබලගේ තියෙන මතිමතාන්තර මට අම්මව කොහෙවත් මගේ ශරීරෙත් එක්ක ගලපන්න මට අම්මා පහත් කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. අපිරිසුදුයි කියලා මට හිතෙන්නේ නැහැ. මම දන්නේ නැහැ මට හිතෙන්නේ නැහැ. මම සූර්ය වංශිකේ. මට පොත්පත් ලිව්වේව මට ඒවා අදාළ නැහැ. මම කතා කරන්නේ පැට්‍රිකලි. මේ ලෝකයේ තියෙන සබා දහමට ලොවේ යවනත. කිසිම කෙනෙක් නැහැ ආකාරයෙන් සබා දහමත් එක්ක මේ සූර්ය ශක්තියත් එක්ක සබා දහම නිර්මාතෘ සූර්යයා. එතකොට ඒ සූර්යගේ ශක්තියත් සමගම සූර්ය වංශිකයෙක් විදියට මම සූර්ය වංශික විදියට කතා කරන්නේ. එතකොට මට අම්ම කෙනෙක් මහමෙරක්. එච්චරයි. ඒ මාතෘත්වය කියන්නේ මහවෙරක්. ගෙවල් වල එක එක ප්‍රශ්න ගැටලු සම්බාධක තියෙන්න පුළුවන්. නමුත් ඒ අම්මා කෙනෙක්ට තියෙන දේ බලය හදවතින් නැති කරගන්න එපයි කියලා කියනවා කාටවත්. එච්චරයි කියන්නේ. ඒ හින්දා ඕනම දරුවෙකුට අම්මා කෙනෙක්ට දෙක දෙනවා නම් ඌ දරුවෙක් වෙන්න විදියක් නැහැ. එහෙම මම කියනවා. එයා මහාන වෙලා හිටියා. මහාන නැතුව හිටියා. ජනාධිපති වෙලා හිටියා. අගමැති වෙලා හිටියා. අම්මා දෙක අම්මා අපිරිසුදුයි කියලා හිතනවනම් එයා මේ රටේ මොන නායක වුණත් වැඩක් නැහැ පුතෝ. පේල් එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් අම්මට එක දෙන්න. තාත්තට එක දෙන්න. එච්චරයි. ඉතින් එතනින් පස්සේ තමයි තමන්ලයි ගමන තියෙන්නේ. කවුරු මොන කයිතාන් කයිය ගැහුවත් එතනින් පස්සේ තමයි ප්‍රැක්ටිකලි බැලුවොත් මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ. එච්චරයි. එහෙනම් බුද්ධ ආගම බුදු කෙනෙක් වුණත් තමගේ අම්මට ගෞරව කරලා තියෙනවා. ඒ හේතුවේ මුළු ලෝකෙම ඉන්න මේ අම්මලාට ගෙදර බුදුන් අම්මා කියලා විරුදාවලිය ලැබිලා තියෙනවා. ඒ තමන්ගේ බුද්ධ ආගමපත් වෙන හිර බිරිඳට විතරක් ඒ පාද ස්පර්ශය බුදු වුණාට පස්සේ ලබා ගන්න අවස්ථාව දීලා තියෙනවා.
මේ ගෞරවයක් ඒක. ඒතකොට බුදු කෙනෙක් එහෙම ගෞරව කරපු ස්ත්‍රිය තමයි අපේ යසෝදරා මාතාව. එතකොට එහෙම ගෞරව කරපු ඒ බුද්ධ ශරීරයේ තිබෙනා වූ දළදා මහ වැඳ නමස්කාර කරන ළඟට යන ස්ත්‍රියකට අයිති නැහැ. ඒක මාර කතාවක්. පුදුම කතාවක්. පිරිමින්ට කොහෙද අයිති ආවේ? පිරිමි අපි කොහොමද අම්මා කෙනෙක්ට වඩා පිරිසුදු වෙන්නේ? පිරිමි අපි කෙසේද අම්මා කෙනෙක්ට වඩා අපි ඉස්සරහින් ඉන්නේ? එච්චරයි. එච්චරයි අහන්නේ. එහෙම ඉස්සරහින් ඉන්නවා කියන ඕනම කෙනෙක් එන්න. මම තනියම එක පැත්තක්. ඔබලා ඔක්කොම එක පැත්තට දාලා මම තනියම සටන් කරන්න කැමතියි. කිසිම ගැටලුවක් නැහැ. තව මං ගාව දේවල් තියෙනවා. මම අහන ප්‍රශ්න වලට ඔබලා උත්තර දෙන්න ඕන. ඕනම කෙනෙක්. ඕනම జగතෙක් ඉන්නවා නම් එන්න. හැබැයි එතන මම මේ කියන්නේ ඇත්ත නම් වහාම මේ අම්මලා වෙනුවෙන් මේ වාරණ මේ නියෝග ඉවත් කරන්න. ඉවත් කළා මේ අම්මලාට ඒ අවස්ථාව උදා කරලා අඩු ගානේ අවුරුදු 50ක්වත් පස්සේ හරි ඕනම අම්ම කෙනෙකුට මේ ධනය බලය ඔස්සේ මේ දේශපාලන හයිය මත VIP කියන මෙන්න මේ පාස් එක මත තියෙන ගේට්ටු ටික ඇරලා ළඟටම වාහනෙන් ඇවිල්ලා ඒ මිනිසුන්ට ඒ වඳින පුදන්න යන අවස්ථාව වගේ අවස්ථාව දෙන්න. එහෙම දෙනවන යම්සිකේට අවස්ථාවක් යාගේ ලෝකෝත්තර පැත්තට අවස්ථාව දෙන්න. ලෞකික ජීවිතයේ සැප සම්පන්න ඉන්න මිනිසුන්ට නෙමෙයි මුල දෙන්න ඕනේ නේද? ලෝකෝත්තර පැත්තේ විඳින මිනිස්සු සමහර මිනිස්සු පිළි ಜಾති කන්නේත් නැතුව. සමහර අය කිය පිළි ಜಾති කෑම මොකද වෙන්නේ කියලා එහෙම නෙවෙයි. ඒක අමාරුයි. සමහර දේවල්. ඒ කියන්නේ මම කියන්නේ මෙහෙම දැන් මම ජාතත් අවුරුදු 24ක්ම මස් මාළු පිළි ಜಾති වලින් පුළුවන් තරම් බැහැර වෙච්ච කෙනෙක්. ඉතින්දී මේ පව්පින් උඩ නෙවෙයි. පව් හින්දවත් පින් හින්ද නෙවෙයි. මේ මනුස්ස ආත්මයක් ඉපදින මනුස්සත් පටලාභෝ පරම දුර්ලභ කියලා මං ආත්මවයක් ඉපදිලා මගේ මේ ජීවිතේ ජීවත් කරවන්න මං තවත් ජීවිතයක් හිතාමතා නැති කරලා මට ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. උපරිම. කියන්නේ උපරිම මම මේක අවම කරගන්න තමයි බලන්නේ. මේ තවත් ජීවිතයක් නැති කරලා මට ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියන තේමාවේ උපරිම 100% මට ඒක කරන්න බැරි වෙයි. නමුත් උපරිම මම මේක හිතාමතාම ඒක මම අවම කරගන්න බලනවා. ඒ හින්දා කැලිතිය හොදිතිය මොකක්වත් මම මේ මස් මාංශ වලින් මම පිළි ಜಾති වලින් පුළුවන් තරම් උපරිම මම ඈත් වෙච්ච මිනිස්සෙක්. එතකොට එහෙම කරලා තියෙන මේ පව්පින් හින්දා නෙවෙයි ලෝකෝත්තරව ලෞකික ජීවිතයක් හින්දා නෙවෙයි මේ සමස්ත මේ ලෝක බෝලි මේ ලෝකේ මේ පෘථුවිය පැවැත්ම වෙනුවෙන් තවත් ජීවිතයක් නැසලා මට ජීවත් වෙන්න උවමනාවක් නැහැ කියන තේමාව විතරයි තියෙන්නේ. සූර්ය වංශිකයෙක් විදියට. එච්චරයි. ඉතින් ඒ හින්දා අන්න එහෙම සමහර දෙමව්පියොත් ඒ විදියට ජීවත් වෙලා පුළුවන් තරම් පින්දහම් කරලා පුළුවන් තරම් දානමාන පත්තාන මොදනා කියලා දම් උය දැන් ඔය කෑ ගහන හාමුදුරු කයිය ගහන කයිතාල විශේෂයෙන්ම නෙමෙයි YouTube channel වල දුස්සීලොන්ට කියන්නේ පින්වත් හාමුදුරුවන්ට නෙවෙයි මේ කයිතානලා ජීවත් වෙන්නේ මේ අම්ම කෙනෙක් හින්දානේ අම්ම කෙනෙක් දම්බත දංකට හැදුවේ නැත්නම් ආමාසේ පැලිලා තමයි ඉතින් මරණයටපත් වෙන්න වෙන්නේ කන්න නැතුව निराහාරව ඉඳලා හැබැයි ඒ දම් ඇටේ දාගෙන ඒ ආමාසේ පුරවගෙන අම්මලා අපිරිසුදුයිනේ අම්මලා ආහා යන්න එපාලු ඒකයි බෝගහ ගාවට යන්න එපාලු මේ ගමේ පන්සලේ ඉඳලා කියන්නේ හරි දැන් ගමේ පන්සලේ ධාතු තියෙනවා ධාතු මන්දිරේකට ආහා මොකද්ද ඔය කරේ මේ උපාසක මාතාව යන්න උතරින් යන්න කියලා මගේ කන්දේට ඇහිලා තියෙන මේ ගම් වල ඉන්න හාමුදුරුවෝ බයිනෝ අම්මලාට සමහර අම්මලා මගේ ඉදිරියේ අඬලා තියෙනවා ඒකයි ඕන වීඩියෝ හිටන් දාන්න අම්මලා අඬ කියන ඒවා එතකොට තරු විශේෂයිද කියලා බලන්න හරි එතකොට මේවා මොන වැඩද මේ හොඳ වැඩද අම්මා කෙනෙක්ට ඒ අම්මා පිරිමි ආත්මයක් ලැබුවයි කියලා බුද්ධත්වයටපත් උනායි කියලා අපි උතුම් බුදු කෙනෙක් උපැත්තටපත් උනායි කියලා බුදු කෙනෙකුත් නැහැනේ අම්මා කෙනෙක් නැත්නම් දැන් මට කියන්නකෝ එන බුදු කෙනෙක් ඉපදිලා පෙන්නන්න කියලා අම්මා කෙනෙක් නැතුව ගහකින් මලකින් වතුරකින් ඉපදිලා පෙන්නන්න කියන්නකෝ පාරේ වැලි ගොඩකින් ඕන කෙනෙක්ට ඔය කෑ ගහන ඕනම පිරිමියෙක්ට කියනවා පුළුවන් නම් අම්මා කෙනෙක් නැතුව උපැත්තිය ලැබලා ඉතින් අම්මා කෙනෙක් ඕනනම් අම්මා කෙනෙක් නැතුව ඒ දේ කරගන්න අපහසුයි නම් ඒතර ඒ අම්මා කරන සුමක් කරේ දෙතනින් කිරි ටික දීලා දසමසක් කුසේ තියාගෙන ඉන්නකොට මේ බඩ කොහෙවත් වදින්න නැතුව කොච්චර අමාරුද ඉන්නේ පිරිමේට්ට මම කියනවා කිලෝ 20ක විතර ගල් ගෙඩිය බඩේ ගැට ගහගෙන මාස 9ක් ඉඳලා පෙන්න පියවුවා අම්මා කෙනෙක් විඳින දුක නිදාගෙන මට පෙන්න පියවුවා ඒතර මේක තේරෙනවා බඩේ කිලෝ 10ක 20ක විතර ගලක් ගැට ගහ ගන්න හොඳට කඹ දාලා ගැට ගහගෙන රැයට නිදාගෙන මට පෙන්නන්න පාරේ ගිහිල්ලා පෙන්නන්න කොහොමද කියලා එකම ඉරියව්වේ ඉඳලා මට පෙන්නන්න කොච්චර අමාරුවක්ද කියලා අපිට මේක තේරෙන්නේ නැහැ. ඒ හින්දා කියනවා මේ මිනිසුන්ට කියන මිනිසුනේ මෙන්න මේව හිතපියව හිතපල්ලා
වෙන කරන්න දෙයක් නැහැ. මිනිසුනේ දයා සානුකම්පිත මානසික හිතවාදී විදියට මනුධර්ම සාර ධර්ම ගුණ ධර්ම තුලින් මේ සමාජයේ අම්ම කෙනෙක්ට මේ තියෙන ස්ථානේ අහිමි කරලා බුද්ධ අතරපත් වෙන්නා වූ සීල බුදුවරයෙක්ම අම්ම කෙනෙක්ටත් ගරු කරලා තියෙනවා. ඊතර බුදුන් අම්ම කියලා විරුදාවලිය අපලා දීලා තියෙනවා. එතකොට ඒ අම්මට අද වර්තමානව ඉන්න සෑම සංඝයා වහන්සේ කෙනෙක් ඇතුළු මේ සමස්ත බුද්ධ ශාසනේ ඇයි කියලා අහනවා. මහානායක හාමුදුරන් වහන්සේ ඇතුළු තුන්නකයි හාමුදුරුන්ගෙන් අහනවා ඇයි දල්නා වහන්සේ ගාවට අම්මට යන්න අකප? ඇයි ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ගාවට අම්ම කෙනෙකුට යන්න අකප? ඒතර මේ දෙකම අම්ම කෙනෙකුට ගේන්න හොඳයි නං. හිසේ ගහගෙන අතේ තියාගෙන අරන් එන්න හොඳයි නං. මොකද්ද මේ තියෙන කරුමේ? එතකොට ස්ත්‍රියක් නම් මේ දෙකම අරන් ඇවිල්ලා තියෙන්නේ. ස්ථාපිත කරලා තියෙන්නේ. ඒතර අද ස්ත්‍රියකට යන්න බැරි ප්‍රශ්නේ මොකද්ද? ඕන කෙනෙක්ට සංවාර්ධි විවෘතයි. මම සූර්ය වංශිකයෙක්. ඒ හින්දා හරි අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක්, තාදරය කරුණා තියෙන දරුවෙක් නම් මේක තව තවත් ඇයට බලන්න ලබා දෙන්න. ලබා දීලා මේ අයිතිය අපිට ලබා දෙන්න කියලා අපේ අම්මලාට ලබා දෙන්න කියලා ඉල්ල මේ මොකද මම අහනවා මේ රටේ ඉන්න පුතෙකුගෙන් දුවෙකුගෙන් අහනවා අම්ම කෙනෙක් ජයශ්‍රී මහ බෝධියට ඔබත් එක්ක යනවා. අම්ම කෙනෙක් දල්නා වහන්සේ ගාවට ඔබත් එක්ක කියලා අම්මා අහනවා. පුතේ අපි මොකද්ද පුතේ කරපු කර්මය? පුතේ මොකද්ද අපි කරපු කර්මය? අපිට ඇයි පුතේ මේක ළඟට ගිහිල්ලා වඳින්න මට ඇයි බැරි පුතේ? අනේ පුතේ මට ඒක ලබා දෙන්න කිව්වොත් ඔබ මොකද්ද ගන්න තීරණේ? අම්මා ඔබට කන්න මොන හරි ආස දෙයක් කිව්වොත් ඔබට දෙන්න පුළුවන් ඒ. වාහනයක් අරන් දෙන්න ඔබ දුක් විඳලා හරි අරන් දෙන්න පුළුවන් ඒ. ඔබ සල්ලි ප්‍රකෝටිපතියෙක් වුණා. අම්මගේ මේ ඉල්ලීම ඔබට කරන්න පුළුවන්ද පුතෙක් විදියට දුවෙක් විදියට? ඊළඟ ඉල්ලීම ඔබ සල්ලිකාරයෙක් වුණා කරන්න බෑ. ඇයි මේ නීති පද්ධති දාලා මේවා යම් සීදියකට මේ බමුණු නීති මත මේවා විනාශ කරලා තියෙනවා. හැබැයි ඔබ දේශපාලනය කරොත් සමහර විට ඔබ හොඳ ප්‍රභූවරයෙක් වුණොත් මේ රටට ඔබට VIP එකක් හම්බ වුණොත් ඔබට අම්මගේ ඒ දේ ඉෂ්ට කරන්න සමහරට පුළුවන් වෙයි. ඒක ඔබටත් යන්න පුළුවන්. දඩ බඩ ගාලා අර එනකොටම එක කෝල් එක ගේටු ටික සරබර ගාලා ඇරලම උඩටම ගන්න ඕනේ. අර මේ බුද්ධ ශාසනය රකින්න දම්බත උයාගෙන අවුරුදු ගණන් ලිපට පිඹ ගමේ පන්සලේ දාන දීලා මුළු සීල බුද්ධ ශාසනය රකින්න අම්මා ඒ තාත්තා කුලී වැඩ කරලා ඒ මිනිස්සු කිසි වැරදි වැඩ කරන්නේ නැතුව ඒ කරන සෑම කෙනෙකුටම අද කර්මයක් කියලා තියෙන මේ තැන් වලින් ඒ අවස්ථාව නොලැබෙන්න. හැබැයි යම්සි කෙනෙක් ඒක දේශපාලනය කළා හෝ වෙනත් විදියකට මේ රටේ මේ ප්‍රභූවරයෙක් වුණොත් ඒ මිනිහා දරබඩ ගාලා එක කෝල් එකට ඉන්න ලොකු හාමුදුරුවෝ ඇතුලේ ඔක්කොම ටික ගේට්ටු ටික කරන මම බොරු නෙමෙයි කියන්නේ. නම් ගම් එක පෙන්නන්න. ඉතින් පත්ති රිපෝට් හැඟපු ජනාධිපතිවරුන්ගේ බිරිඳෑවරු ඉන්නවා. එතකොට දල්දා වහන්සේගේ දොරවල් ටික කරලා මෙහෙම දෙයක්වත් කියනවා. දැන් අපි දල්දා වහන්සේ වඳිනකොට එක දවසක් මම දැක්කා නෑ කියන්න බෑ. චීනෙන් හෝ එක්කෝ තායිලන්තෙන් හෝ පිරිසක් ඇවිල්ලා තිබ්බ විදේශිකයෝ එතන ස්ත්‍රීනුත් වෙන ගොඩක් හිටියා. ඒ අයට අර මම දැක්ක ඇතුළේ ඉඳගෙන ඒගොල්ලෝ ඇතුළට වෙලා හොඳට ඒවා බලනවා ෆොටෝ ගහනවා. අපි අර එළින් ඉඳන් වැඳලා එනවා. ඉතින් මොකද්ද මේ? මොකද්ද මේ නීතිය? එච්චරයි. අපේ අම්මලා ඒතකොට තායිලන්තෙන් හෝ වෙන රටින් ආපු අනිත් එක චීනෙන් ආපු ඒ මිනිස්සු කන්නේ ගත්තා නයි කනෝ බලු මස් කනෝ පූසෝ මස් කනෝ. ඉතින් මේ කන ඒව අපේ අම්මලා කනවද මේ රටේ ඉන්නේ? ඉතින් ඒ මිනිස්සුත් එක්ක අපේ අම්මලා මොකද්ද තියෙන අකප? ඒත් ස්ත්‍රීන් මේත් ස්ත්‍රී. මොකක්ද තියෙන අකප? මං අහනවා. ඉතින් අර රුපියල් 5000 කරේ මොනවා ලොක් ගන්න අපිත් දෙන්න 5000ට 50000ක් දෙන්නම් අපේ අම්මට ඒ අවස්ථාව ලබා දෙන්නකෝ. මේ රටේ අම්මලාට ලබා දෙන්නකෝ සල්ලි ඕන්න. සල්ලි වලට නම් මේක දෙන්නේ. මේ ස්ථානේ ලබා දෙන්නේ. මොකද නැහැ කියන්න බෑ. අපි වීඩියෝ කරගත්ත පුවත් තියෙනවා. නැහැ කියන්න බෑ. සීලමු දේවල් සත්‍ය තොරතුරු අපි ගාව තියෙනවා. එතකොට මේ දොරවල් ඇරලා ඇතුලේ අය ඉන්න. අපි එළියේ ඉඳලා දල්දා වහන්සේ ගාවට පිච්චමල් ටිකක් තියලා සුදු අතින් සැරසිලා අපි ගිහලා බොහොම ගෞරවණීයව වැඳ පුදලෙනවා. ඒතර අපි එළියේ ඉඳගෙන කරන්නත් ඒ විදේශිකයෝ ඒ ඇතුලේ ඉන්නත් මොකද්ද මේ හේතුව? අපි දකින්නෝනේ. අර දොර ඇරලා ඇතුලේ ඉන්නේ. ඉතින් ඒ ඇතුලට අපි අපේ රටේ මිනිසුන්ට යන්න දෙන්නේ නැද්ද? අතිගරු ජනාධිපතිතුමාගෙන් අහනවා මම මෙතන දන්නේ නැති දෙයක් කිව්වනම් මට සමා වෙන්න. මේක අහපු සෑම කෙනෙක්ම. හැබැයි මම ඇත්ත කිව්වනම් ඔබලා සමා වෙලා මේ වැරද්ද හදන්න. එහෙනම් සීල අම්මලාවරුන්ට මේ අම්මාවරුන්ගේ දිනේ කියලා වැඩක් නැහැ. ස්ත්‍රීන්ගේ දිනේ කියලා දින දැම්මට වැඩක් නැහැ. මේ රටේ අම්මාවරුන්ට නියම නිදහස ලබා දෙන්න. එහෙනම් බුද්ධ ශාසනයේ නියම නිදහස ලබා දෙන්න. එහෙනම් සීල සූර්යවංශිකයන්ට ජය.